ජනතා බලයක් නැහැ. හැබැයි ජනතා බලයක් නැතුවට කලාකප්පල්කාරී වැඩක් කරමින් ඉන්නවා. කලබලයක් ඇති කරනවා. දිගටම ඇති කරපු කලබලය මොකද්ද? ආණ්ඩුව මාස 3යි, ආණ්ඩුව මාස 6යි, ආණ්ඩුව අවුරුද්දයි. අද කෙනෙක් ටක් එකකම කියලා. මොකක්ද දන්නව කියලා තියෙන්නේ? අද එක්කෙනෙක් කියලා තන 27 ජනවාරි 27 මැයි 21 කියලා. දිනේම කියලා. 27 මැයි 21 ආණ්ඩුව ගෙදර යනවලු. මම හිතනවා එතුමා 27 මැයි 21 වෙනිදා දක්වා ජීවත් වෙයි මේ ප්‍රශ්නේ අපිට අහන්න. අපිට අහන්න ඕනේ මේ ප්‍රශ්නේ. ඔයා මෙහෙම කිව්වා වුණාද? මේ මොකද්ද වෙලා තියෙන්නේ? අද වැටෙනවා, හෙට වැටෙනවා. ජනතාව පාරට බහි, රටම පාරට බහි. ජනතාව එම පාරට බහිනවද? ජනතාව 2022 23 පාරට බැස්ස මොකටද? ආර්ථිකය කඩාවැට්ටුවා. දරුවට පාසල් යන්න බැරි තත්ත්වයක් ඇති කරා. ඉස්පිරිතාලේ බෙහෙත් නැති වෙන තත්ත්වයක් ඇති කරා. ගෑස් ටික නැතුව ගියා. පෝලිං වල මිනිස්සු මැරුණා. තෙල් ටික නැතුව ගියා. පෝලිං වල මිනිස්සු මැරුණා. ඒ මැරෙනකොට කෝටි 50කට වඩා වැඩි මුදලක් දීලා ගේ හදා ගන්නවා නායකයෝ. ජනතාව මේක දකිනවා. ජනතාවගේ දේපල හොරකම් කරනවා. ජනතාවගේ දේපල නාස්ති කරනවා. ජනතාව හිතුව මොකද්ද? පාලකයන් විනාශ කරනවා. විනාශ කරලා ඒගොල්ලෝ හොඳින් ඉන්නවා. ජනතාව දුක් විඳිනවා. ජනතාව තීරණයක් ගත්තා අන්නේ පාලකයන් පළවා හරින්න ඕන කියලා. එහෙමයි ජනතාව පාරට බහින්නේ. මේ ජනතාව පුළුවන් ද පාරට බස්සන්න නේද කිටි කවලා? පුළුවන්ද? දැන් නේද? විපක්ෂ නායකතුමා වගේ. එහෙම ජනතාව පාරට බස්සන්න බෑ. ජනතාව පාරට බන ජනතාවගේ ඇත්ත ප්‍රශ්න තියෙන්න ඕන. අද ජනතාවට නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ ඒගොල්ලන්ට. මොකක්ද ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නය? ඇයි ඒගොල්ලෝ කලබල වෙලා තියෙන්නේ? හේතු කීපයක් තියෙනවා. එක, ඔයගොල්ලෝ දකින්න ඇති ලංකාවේ පළමු වතාවට කුඩු තොග ගණන් අල්ලනවා. අපි ඒ සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් හැදුවා. පහුගියදා අපි ලොකු සාකච්ඡාවක් තිබ්බා. දැනට මුහුදෙන් එන ප්‍රමාණය අපි අඩපණ කරලා තිබෙනවා. හැබැයි වරාය ගුවන් තොටුපළෙන් එනවා කියලා. තැපෑල වරාය ගුවන් තොටුපළ. අපි ඒකාබද්ධ කරපු යාන්ත්‍රණයක් හැදුවා. හදලා දවස් දෙකක් ගියේ එයාපෝට් එකෙන් එන ලොකුම කුඩු තොග ඇල්ලුවා. මතක තියාගන්න. වරායත් එහෙමයි. ඒ නිසා මොකද වෙලා තියෙන්නද? අද කලබල වෙන්න ඕන කවුද? ආණ්ඩුව ඉතා වේගයෙන් මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒක නායකත්වය දෙමින් තිබෙනවා. ඒකේ ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා. එතකොට අර ගොල්ලෝ කලබල වෙනවා. ඊළඟ පාතාලය තැන වැඩ තිබීම තිබුණා. මර්ධනය කරනවා මතක තබා ගන්න. අපේ රටේ තියෙන්න පුළුවන් ආයුධ සන්නද්ධව ඉන්න පුළුවන්කම තිබෙන්නේ අපේ නිල හමුදාවන්ට සහ පොලිසියට විතරයි. වෙන කිසිවෙකුට නීති විරෝධීව අවි තියාගෙන ඉන්න බෑ. කැස්බෑවේ යාළුවටත් බෑ. කැස්බෑවේ නේද? බෑ. ගෙවල් වල බංකර් ගහගෙන හිටිය මේගොල්ලෝ. එහෙමයි මේ පාලකයෝ. නිකන් යුද්ධයකට යන්න වගේ. බෝම්බ තියාගෙන, අවි ආයුධ තියාගෙන, ගිනි අවි තියාගෙන, පතුරන් තියාගෙන දේශපාලකයෝ ඉන්නවා. ඔක්කොම අල්ලනවා. මතක තියාගන්න. අපි ගාව ලැයිස්තු හොයන් තියෙනවා. පරීක්ෂණ කරමින් තිබෙනවා. මේ රටේ නීති විරෝධී ගිනි අවි පාවිච්චි කරන පාතාලය, ඊට රැකවරණ තියෙන දේශපාලනය ලංකාව බිමෙන් අතුගාලා දාන වැඩ මේ ආණ්ඩුව ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් කලබල වෙන්න ඕන. ජනතාව කලබල වෙන්න ඕන දෙයකට. මේ කුඩු අල්ලනවා කියලා ජනතාව පාට බහින්න ඕනද? පාතාලේ මර්ධනය කරනවා කියලා ජනතාව පාට බහිනවද? නෑ. ඒගොල්ලෝ පාරට බහිනවා. ඒගොල්ලන්ගේ මිතුරෝ, ඒගොල්ලන්ගේ යාළුවෝ. අපි ඩුබායි වලින් ප්‍රධාන පාතාල නායකයෙක් ගෙනාවා. සබදකම්, දුරකථන ඇමතුම්, ඡායාරූප, එකට පූල් එකේ නාපුව මේ ඔක්කොම තියෙනවා. ළඟින් ඇසුරු කරලා තියෙන මේ දේශපාලකයෝ. මේවයි මේ රට දුවලා තියෙන්නේ. පාතාලය තමයි අපේ රටේ දේශපාලකයෝ හෙට මෙහෙට දිව්වේ. සමහර අය ප්‍රාදේශ සභාවට ඇවිල්ලා තියෙනවා. සමහර තැන්වල ප්‍රාදේශ සභාවේ සභාපති වුණා. පාතාලේ කුඩු ව්‍යාපාරිකයෝ. තව ටික කාලයක් ගියා නම් පාර්ලිමේන්තුව වල බලය, ප්‍රාදේශ සභා, පළාත් සභා බලය මුළුමනින්ම පාතාලේ අතට යනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේක පියවරෙන් පියවර මැඩ පවත්වනවා. මේ වන විටත් මැද පෙරදිග
විශාල ආන්දෝලනයේ තුඩු දී තියෙන පාතාල නායක කීප දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා ඉන්නවා. අපි සැලසුම් කරලා තිබෙනවා ඉතා වේගයෙන් සැලසුම් කරලා ලංකාවට ඒගොල්ලෝ අරගෙන ඉන්න. පෞගිද අපි ඉන්දියාවෙන් ගෙනාවා. ඊට කලින් ඉන්දුනීසියාවෙන් ගෙනාවා. ඊට කලින් ඩුබායි වලින් ගෙනාවා. තව ගේනවා. මේ රටේ සෑම පුරවැසියෙකුට නිදහස වැඩ කරන්න පුළුවන් අයිතිය හදන්න ඕන. මේ පාතාලේ මර්ධනය කරන්න ඕන. කුඩු ව්‍යාපාරය අහෝසි කරන්න ඕන. ඒක ජනතාවගේ ඉල්ලීමක්. හැබැයි ඒක කරනකොට ඒගොල්ලෝ කලබල වෙනවා. අපි නීති විධානයේ ආධිපත්‍යය තහවුරු කරනවා.